කොහොමද ජොයින් වෙන්න පුළුවන් වෙන්නේ? මේ ක්‍රියාවලිය ඉතාමත් විනෝදභාවයකින් තමයි දැන් අපි සිද්ධ කරන්නේ ශ්‍රී ලංකා විද්‍යාසමිති කාර්යාංශ විදිහට. ඊශ්‍රායල් පාර්ශ්වයේ දැනුම් දීම මත ඒගොල්ලන්ට අවශ්‍ය වන රැකියා ප්‍රමාණය මෙච්චරක් ලබා දිය හැකි මෙන්න මේ ශේෂ්ත්‍රය කිව්වට පස්සේ අපි මේක කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරනවා. අපේ දත්ත පද්ධතියට සුසුකම් තියන අයට ඇතුළත් වෙන්න. කිසිදු පුද්ගලයෙකුට කිසිදු ආකාරයක මුදල් ගෙවීමක් කරන්න එපා කියන එක ජනතාවගෙන් ඉල්ලනවා. මොකද මේක ඔබට ලැබෙන අවස්ථාවක්. ඔබ දක්ෂයෙක් නම් ඔබට හැකියාවක් තියෙනවා, ඔබට කුසලතාවයක් තියෙනවා මේ ඔබ දකින පිරිස වගේ ඔබට හැකියාවක් තියෙනවා මේ සඳහා සහභාගී වෙන්න. එතකොට අපි කරන්නේ අපේ කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ දැන්වීම ප්‍රසිද්ධ කරලා ඒ වගේම අපේ දත්ත පද්ධතියට ඔබේ තොරතුරු ලබා ගැනීම අපි සිදු කරනවා. slbfe.lk වෙබ් අඩවිය. slbfe.lk කියන වෙබ් අඩවියට ඔබට මේක නිරන්තරයෙන් බලන්න පුළුවන්. වෙබ් ద్వාරය විවෘත කරන්නේ බොහෝ දුරට දැන් අපි පළවෙනි දවසින් පස්සේ මේ අවසන් කටයුතු කරන්න ඕනේ. ඒකට අවශ්‍ය සියලුම කිවිල් යවලා අපිට පුළුවන් වෙයි තව සතියකින් වගේ බොහෝ දුරට සතියකින් දවස් 10කින් අතර වෙබ් ద్వාරය විවෘත කරන්න. The Bullet.